තාම කපලා තියන්නේ නැහැ කියලා. දැන් මොකක් අර තනක් හිස්තනක් තියෙද දැන් දන්නේ නැද්ද? Take the second exit from the roundabout. අයියේ අයියේ තින්ති කරලා සෙකන්ඩ් එක්සිට් එක කොහොමද? මේ කියන්නේ යන්නේ මම මොකද BC කියන්නේ? British Car Association. Please follow the road for 1.5 miles. මෙහෙම මූවින් පස්ස විදිනවනේ. මං එලවන්න ආ කෙලින් දෙපාර තියෙන්නේ. සෑහෙන දුරක් යනවා කිලෝමීටර් 72ක් විතර පේනවා. ඒවනේ කෙලින් තියෙන්නේ. ඔව්. මේ තියෙන අපිට ගියේ මොකද? නේද? නෑ මේ වෙන එකක්. Please take the second exit from the roundabout in half a mile. මාර රවුන්ඩ් බෝට් එක ඉස්සරහින් හදම්ම භාගයක් අපිට පේන්නේ ඉස්සරහ. මේ දිගට එක දිගට පාර දිගයි. Please take the second exit from the Better not roundabout tell him in a again. quarter of a mile onto මේ බාහිර A30. මෙතන තින්ති කරලා. Now Aye. take the second Huh? exit from Aye, the aye. roundabout. ඒ කියන්නේ අපි රවුන්ඩ් බවුට් එක මේ පැත්තට ගන්න ඕනේ කියලා තියන්නේ. මේ පැත්තේ. දැන් අර අනිත් අර රටවල තියෙන්නේ ඔකේ අනිත් පැත්ත. ෆ්‍රාන්ස්, ජර්මන් නේම. ඈ ආ ඇයි ෆ්‍රාන්ස්, ජර්මන් නේම. ආයි අපර් සීනේ. මම අනිල්ලා ඉන්නේ කියනෝනේ එකයි. ෆ්‍රාන්ස්, ජර්මන් නේම මේ තියන්නේ මේ Please පැත්තට ඇවිල්ලා මේ follow the පැත්තෙන් road for කපලා තියන්නේ. 1.6 miles.
Please turn left into the next street in a quarter of a mile onto the meadows, then turn half left. මොනවා රචනාවක් වගේ කියන්නේ. ඒක කියන්නේ Now මොකක්ද turn පිටියට left. left හැරෙන්න left හැරිලා අතන තියනවානේ ඉස්සරහා අර එතනින් මෙහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න ඊට පස්සේ එහෙනම් අපි මේ ලයින් එකේ නෙමෙයි. නෑ මේක නෙමෙයි හරි ළඟ ඉන්න ඕනේ පාර එහා ලයින් එකේ ඉන්න ඕනේ ගානක් නෑ මේ හවතේ වාහනේ හප්පගෙන යන්න මෙහෙම ගිහිලා අර පේනවද අර අතන තියෙන්නේ ආ. අන්න ඒකට වැටෙන්න හා කෙලින්මද? මෙහෙට Now turn half left. මෙහෙට දැන් ඊට සරකට අර තියෙන අර පාර අර අන්න හරි සම්පේ ඉන්නේ ඉඳ හොඳයි යා. නැත්තම් කොහේ යයිද දන්නේ. ඔයා නිත්‍ය බබා? Please follow the road for 2.7 miles. අලියෙක් ඉන්නාර? පොඩ්ඩ ලොකු ටවුන් නෑ මොකද්ද බ්ලැක් කෝට් එක? මේ හරි ඉන්න පදිංචි වෙන්න තියනවා නම් හොඳයි යා. අන්න අර තියෙන අර වාහන මැක්ඩොනල්ඩ් තියෙනවා, කාර් තියෙනවා. අර වාහන කර කාර් මෙයාර පරණ මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා දැක්කද? නෑ. අර නිකන් අර අලුත් එක එහෙම නිකන් අලු පාට එක වනේ. අර අපේ අර හැරවල එහෙම තියෙන එක. අර කේවල් දුඹුරු පාට එක. අර නිකන් අර ලස්සන අර මුෆ් එකත් එක්ක එහෙම. තමන්ගේ දැන් සිටි එක අර පැත්තට ඇති. අපේ ආගෙවල් එන්නේ. එන්නේ මේ ලන්ඩන් නෙමෙයි තාම නෑ නෙමෙයි. නෑ තව තියෙනවා 70 20ක් වගේ. මේ පැත්තේ බස් ඒ නේද? තව 70 ඒක 20ක් වගේ ලස්සනයි ලන්ඩන් බස් වලට වෙන්නේ. ඈ නෑ මං යට ලන්ඩන් නේ රතු පාට එහෙම නියමයි. යා ඔක්කොම නිකන් අර නිකන් රතු බස් එකක් දැක්කම දන්නේ ආ මේ ලන්ඩන් තමයි කියලා. ඒක ලන්ඩන්නේ බස් එකයි මොකක්ද ආයේ තියෙනවා මේ ටැක්සි එක. පෝස්ට් බොක්ස් එකක් මොකක්ද? ඒක හැබැයි රතු පාට පෝස්ට් බොක්ස් එක. මේ තරගේ පැතිත් වලත් ඇති. මේ පැත්තේ හරි නිස්කලංකයි නේ පාපා. ඇයි? යායිතර මිනිස්සු නෑ. ඉතින් ගාගේ මිනිස්සු නැති. කයි කියන්නේ? බිස්නස් නෑ කියන්නේ. මිනිස්සු ඇති මේ ගෙවල් වල. කියන්නේ පාරවල් වල නෑ බාඩු. ලංකාවේ කොච්චර මිනිස්සු පාරවල් වල ඉන්නවද? මෙතන බාඩු මෙතන මල්ලාර ඒ වගේ එකක් එහා පැත්තේ. ප්‍රීමියා ඉන්න එකක් තියෙනවා. ඔයාලා නැවතනේ ප්‍රීමියා ඉන්න එක නේ බබා? නේද? ආ ප්‍රීමියම් ඔව්. ISBS නේ? මොකද? අම්මලා අර ගිහින් නැවතුනේ. හරියට මේ තිලිනිත් ඒකේද නැවතිලා තියන්නේ? පොර වාහනේ නම් හොදන්න ඕනේ දැක්කද? එයාත් මේ ට්‍රේනින් එක ගත්තද? ඈ? මේ තියනවා කියන්නේ මේ මෙව්වේ බිස්නස් තියනවනේ නැත්නම් ඉතින් ඔය කාර් විකුණන ඒවා අනම්මන ඔක්කොම දාන්නේ නැහනේ.
බිස්නස් තියෙන හින්දා නම දාන්නේ තියෙන්නේ උත්තර කාලාදී මොකක්ද ඊළඟ සිටි එක සමග අපිට හම්බ වෙන්නේ අපි ළඟයි ආ ළඟයි අපි මේ පැත්තෙන් යන තෝප්පාක් පැත්තෙන් ඔයාලා ඒකට යන්න ඕනේ අර දවසක් මොකේද තෝප්පාක් කියන එකට ඒ කියන්නේ ඒ නිකන් අර අමියුස්මන්ට් පාක් තියෙන්නේ ඈ ඒ කියන්නේ මොකක්ද මේකට සිංහලෙන් කියන්නේ අර නිකන් අර මතකද සැනින් එක තිබ්බේ ලංකාවේ ඔව් අන්න ඒ වගේ එකක් හැබැයි ලොකුයි අර වා ඉස්කෝලේ ගිය එකද? ඔව් ඒක තියෙනවා මේ වරු මේ මොකක්ද මම හිතන්නේ මෙහෙ එහෙම ඈ ආ මෙහෙ වැඩ ගිහලා පල්ලෙහාට වැඩ. මේ උසම අර රෝලර් කෝස්ටර් එක ඈ මේ දැන් අපි මේ ඉන්නේ පල්ලෙහා පැත්තේ ඉන්නේ ඒක තිබ්බේ අර මේ හිතෝ පැත්ත නේද ඔව් හිතුව පැත්තේ දැන් අපි මේ පැත්තේ ඉන්නේ ඔව් අපි ඒ පැත්තෙන් එන්නේ අපි ලංකයි දැන් නිකම් Please දැම්ම තව take the first exit from the 25. roundabout in half a mile. යන්න වෙන්නේ නැහැ ඔය හිතන්නේ මං එලවන්න මොකද ෆයර් ස්ටේෂන් ස්ටොප් වෙන් ලයිට් ෂෝ අර ඉස්සරහ එකද ආ ඒක අර වගේ පත් වුණාම මේ ස්ටොප් කරන්න තියෙනවා මොනෝගේ පත් වුණා අර තියෙන අර රතු එකකුයි කහ එකක් පත් වුණාම අර ඉස්සරහ අර මෙන්න මේක තියෙන්නේ ඔයා නවත්තන්න ඕනේ මෙතන මෙතන යන්න එතකොට වාහනේ ඔය ෆයර් මේ Please take the first exit from the roundabout in a quarter of a mile onto A30. Now take the first exit from the roundabout. කියන කෙලින්ම යන්න මේක මම අමුතු හැඩට වුණ බෝල්ට Please follow the road for 1.7 miles. බහලා නෑ පාර්කින් ගාව. නෑ ඒ අර නිකන් රස්නෙට වගේ අපිට හයිවේ එක මේ පැත්තෙන් පේනවා ඉතින් අර බෝඩ් දෙකක් ආ ඒ රීන්ෆෝස් එකේ සයිස් එක අපි ලන්ඩන් නැතුළට ආවේ නැද්ද प्लेन है पे कोई कोई था स्लोवेनिया है स्लोवाकिया है
තමයි පොලිසියන් අතර ඉන්නවා. ඈ? මෙන්න මේ පැත්ත හයිවේ එක දැන් පේනවා. පේනවා. අනේ හාලේ එන්න එකට දාගෙන හිටියත් හොඳයි නේද? එලෙන්න මේක හාලේ ඕනේ නෑ නේද? අපි දැන් මේ හයිවේ එකට ආය දාන්න ඕනද? නෑ මම හිතා හයිවේ උඩින් අපි යන්නේ. Please keep to the right in a quarter of a mile onto A30. right එකට දාන්න. Now keep to the right. right lane එකට දාන්න. අර හබ් එක ගෙනත් යන්න. කෙලින්න යන්න ඕන? ඔව් මෙන්න මේ. යා හබ් එක ගෙනත් යන්න. යා හබ් එක ගෙනත් යන්න. යා බායි කරන්න. Please take the first exit from the roundabout in 200 yards onto A30. Now take the first exit from the roundabout. First exit? කෙලින්ම. ඒක second. යාර මේක මම හිතන්නේ නිකන් මේකක් බිස්නස් එකක් නේ. මොකට ඒ වගේ දැන් වල රවුන්ඩ් බවුන්ඩ් දානවාද මන්ද? ඉස්කෝලේ. Please follow the route for 7 miles. ලිත්‍රෝ හැතැම්ම 15ක්. එතකොට ඒක හැතැම්ම 15ක් නම් තව හැරෝල්ට තව හැතැම්ම 5ක් වගේ 5කට වැඩි. ඊත්‍රෝලින් හැරෝල්ට ඔව්. 10ක් 10ක් නෑ මම එච්චර නෑ. විසින් කරේ නෑනේ. නැද්ද? විසින් කරන්න. ඒක වණන්න තියෙනවා. ඕනේ මිනිස් ටිකක් කපා ගන්න ඕන. පුතේ ඔයා හෙට රෙදි ටික ඔක්කොම නමන්න ඕනේ. ඇයි? ඔයා ගෙදර නිකම්මනේ ඉන්නේ වගේ පුතේ පොඩි දේවල් කරලා උදව් කරන්න අම්මට. ඔයා රෙදි ටික නමන්න ඒ හොයන්න. මෙතන තියෙනවා අර මේක අස්සනක. වින් මිල් එක. නෑ ඒ අර මේකේ නම නෑ. මේ කැලෑවල් මාර මේ වින්ටර් එකට කොහොමද දන්නේ නැතිනේ නේ පපා. ඔයා නැතුව යන වැඩිනේ. ගස් කීපයක් විතරක් ඉතුරුලා ඇති. ආසයි එතකොට බලන්න නේ. ආ? මොකද්ද මේ සේල් දාලා තියෙන්නේ? ගයක් හදනවා. අපිටත් බයි දාන්න මේ වගේ ඉන්නවක් කරක් ගයක් හදනවා.
ගෙවල් දැක්කන්නවා ඒක වැඩි කැමරාවක් තියෙනවා යන මේ රෝල්ස් රොයිස් නේ ඒවට BMW කියලා ගහලා තිබ්බා අර බිල්ඩින් එක ගහලා තියෙන එහා පැත්තේ මොකද ඉතින් ගහලා තින් රෝල්ස් රොයිස් කියලා. ආත්‍රායම පාරක දාලා BMW mini කියලා ගහලා තියෙනවා කොක කීයක් විතරයිද දන්නේ නැහැ නේ මොකද ලක්ෂ 3-4ක් ඇති මන්න ආස නෑ නේ උවට ඇයි ආස ඇයි ආස නැත්තේ මට මං ඒ හැඩේට මං ආස නෑ ඒක ලස්සනයි යාමේ ඔය ආස නැද්ද ඒකට මම ඉතල මට එහෙම ගන්න පුළුවන් වුණොත් මම ඔයක ගන්න එහෙනම් ගයක් හදනවා එහෙනම් ගේකුත් හදලා ඔකක් ගන්න පුළුවන් වුණත් ඔකක් ගන්න නෑ මම ගන්න නැහැ ඔව් ඇයි මම ඒකට ආස නෑ ඇයි ආස නැහැ මම ඒ මොඩල් වලට ආස නෑ ඔයා මොනවද ආස මේ වගේ ජැගුවර් ජගුවර් ඔය ආසර මේ SUV වලටනේ ඕ හැම තියෙන අර එලෝනාට නෙමෙයි පිටිපස්සේ යන පිටිපස්සේ යන අයට ඕ ඕ බරයිනේ හොඳට වාහන එහෙනම් සැප වැඩි ඒ වගේම මේකක් අර මේ රේල්වේ ක්‍රොසින් එකක් අර මේ පාරේ යන එහෙමද ඔව් අර අපෝච් එක කරේ යනවා නේද ඉස්සරහ පළවෙනි පාරට උන් ඒක දැක්කා අර බලන්න පුරේ මේක එකක් ලයිට් මේක දාලා තියෙන සයින් එක. අයියනේ දුක් කියන්නේ පරමගලන්ගේ අක්කලා ගෙදර යනකොට අපි අර බහැලා යන්නේ. ඔව් හැබැයි තියෙන්නේ අර ලොකු එකක් නෑනේ අර මන උඩට වැරෙන්නේ ඉතින් අපේ ලංකාවේ වතුරට නෑ ඉතින් මෙහෙ දකින්නෙම නෑනේ දැන් පාලම් වගේ තියෙන්නේ දැන් අරනට පස්සේ ත්‍රිවිල් එකේ ඕම ත්‍රිවිල් එකේ හොෝ ගාලා මොකද මෙහෙ ගේට්ටුව අරගෙන ඉතින් මෙහෙ ත්‍රිවිල් නෑනේ මෙහෙ නෑ ඒකනේ ඔයාට නිකන් ගියේ ගේට්ටුව දැක්කම ලංකාව මතක් වුණාද ඈ ඈ එතන ස්ටේෂන් එකක් ඇති මේ තියෙනවා සොනින් දී අර නවත්තලා තියෙන්නේ කොච්චර එතන කැමරාවක් දාලා තියෙන ගේට්ටුව තියෙන හින්දා මේක හරවන ලයින් නේද හැරෙනවද හරන්නේ හැරෙන්නකෝ ඕන්නේ තාවානේ අපට සිරියන්ද යන්න එහෙම තමයි සමහර මිනිස්සුන්ට වරදිනවා ඒතකොට hina වෙලා එහෙම වැඩක් නැහැ ඉකල ගන්න ඕනේ වරදුනහම ඔයා කවදාවත් වැඩ මේ වරදින් නැතුව කරන්න ඉන්නවා නම් ඔයාට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ අහලා නැද්ද පිංගම් බෙදෙන්නේ පිංගම් හොදන මිනිස්සු අතින් කියලා අහලා නැද්ද වැඩ කරත් තමයි වරදින්නේ
දැන් හීත්‍රෝද දැන් ළඟයි. එතන මොකක්ද මොකද? එතන හිනා මේක ගෝල්ෆ් කෝස් එක. දැන් ළඟයි සනුක අපි එන් කීයට දායි පබා පහත් නෑ. ඔයත් පහු වෙලා ඉන්නේ නැද්ද ට්‍රැෆික් එකක් ඉස්සරහා දැන් එයාපෝට් එක ළඟ ඇති සම්පූ නෑ. ඈ තව ළඟවත් නෑ. ඈ? එහෙනම් තව 10ක්වත් ඇති. එයාපෝට් එක.